Hi, I'm Tasha. ඔයාට කොහොමද? ඔයා මෙතෙක් කරපු කිසි දෙයක් හරි ගියේ නැද්ද? ඔයාට හැමදේම වැරදෙනවද? ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඔයාට ලැබෙන්නේ නැද්ද? ඇයි ඔයා විශ්වයට කියන දෙයක් ප්‍රාර්ථනා කරන දෙයක් හරියන්නේ නැත්තේ? ඔයාට හිතෙනවද ඔයා මහන්සි වෙලා වැඩ කරලා ඔයා බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා? ඇත්තටම ඔයා විශ්වෙන් ඉල්ලන දේ ඔයා ලබා ගන්න හිතන දේ ඉෂ්ට වෙන්නේ නැත්තේ ඇයි? අපි එක මෙතඩ්ස් කරමින් ප්‍රාර්ථනාවන් කරමින් අපි විශ්වෙන් මුදල් ඉල්ලනවා. ආදරය ඉල්ලනවා. රැකියා, ගෙවල් දොරවල්, යාන වාහන, ඒ වගේම අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය, විදේශගත වීම, ව්‍යාපාර දියුණුව, ලස්සන බව, කඩවසම් බව. ඒ කියන්නේ අපේ හිතේ තියෙන සිහින බලාපොරොත්තු සෑම දෙයක්ම අපි විශ්වෙන් ඉල්ලනවා. අපි විශ්වයට කියලා ඒවා ලබා ගන්න අපි මැනිෆෙස්ට් කරනවා, විෂුවලයිස් කරනවා නේද? ඉතින් මට හිතුණා මේ හැම දෙයක්ම ඔයාට දැනගන්න පුළුවන් අලුත් මාතෘකාවක්. අලුත් දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඔයාගේ ජීවිතය ගැන කියවෙන ජීවිතයේ ලියලා තියෙන ඊරනම් ප්‍රස්තාරය. එහෙමත් නැත්නම් ඩෙස්ටිනි මැට්‍රික් chart එක ගැන ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා. නමුත් සමහර බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. හිර වෙලා තියෙනවා, කල් යනවා. නැත්තම් අපිට අමතක කරලා දාන්න සිද්ධ වෙනවා. හැබැයි අපි ඉල්ලන විදිහේ, ඒ කියන්නේ ඉල්ලන ආකාරයේ වැරද්දක් තමයි තියෙන්නේ. නමුත් ඔයා මේක හොඳට මතක තියාගන්න. මේකට දුක හිතෙන්නවත්, විශ්වය ගැන තියෙන විශ්වාසය නැති කරගන්නවත් අවශ්‍ය නැහැ. මොකද මේ විශ්වය ඔයා ඉල්ලනටත් වඩා දසදහස් ගුණයකින් දේවල් ඔයා වෙනුවෙන්ම දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි විශ්වය ඔයාට ලබා දෙන්නේ ඇත්තටම ඔයාට ඕන දේ. ගැළපෙන දේ. ඒ කියන්නේ ඔයාට සුදුසුම දේ. නුසුසු දෙයක් ලබා දුන්නොත් ඔයාට ඒක කරගෙන යන්න බෑ. ඔයාට ඒක හැන්ඩල් කරන්න බෑ. ඔයා අමාරුවේ වැටෙනවා. ඉතින් විශ්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තියාගන්න. අපි දැන් බලමු මේ විශ්වය ඔයාගේ ජීවිතය ලස්සන කරන්න හදලා තියෙන ප්ලෑන් එක මොකක්ද කියලා. මම කලින් සඳහන් කළ ඉරනම් ප්‍රස්ථානය. ඒ කියන්නේ ඩෙස්ටිනි මැට්‍රික් chart එක. මෙම chart එක තමයි ඔයා ගැන විශ්වයේ තියෙන සැලසුම බලන්න යොදාගන්නේ. පැහැදිලිද? ඒ chart එක තමයි විශ්වයේ තියෙන ඔයාගේ සැලසුම බලන්න යොදාගන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මෙම ක්‍රමය ප්‍රෙඩික්ෂන් එකක් නෙමෙයි. ටැරොට් හදහන් කේන්දර වගේ දෙයක්වත් නෙමෙයි. හැමදාම මට හරියනවද කියලා ඕගොල්ලෝ ඒවා ඕන තරම් බලලා. නමුත් ඉරනම් ප්‍රස්ථාරයෙන් කියන්නේ ඔයාට ඕන දේ ලබා ගන්න ඔයා කළ යුතු දේ. ඒ කියන්නේ විශ්වය ඔයා ගැන ලියවිලා තියෙන දේ දැනගන්න ක්‍රමවේදයක්. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි බලමු ඩෙස්ටිනි මැට්‍රික් chart එක. ඒ කියන්නේ ඔයාගේ ඉරනම් ප්‍රස්ථාරය මගින් ඔයාගේ ජීවිතය ගැන දැනගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් ඔයාට මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක අවසන් වෙන තෙක්ම මාත් එක්කම රැඳී ඉන්න. ඉතින් අපි හිතමු අපි දැන් ඉන්නේ ආදර සම්බන්ධ ගැටලුවක. ඔයා ආදරය කරන කෙනා ඔයාගෙන් ඈත් වෙන්න හදනවා. ඔයාව මග හරිනවා. ඔයාව හම්බ වෙන්න එන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාට හිතෙනවා එයා වෙනත් ආදරයක පැටලිලාවක්ද ඉන්නේ කියලා. ඔයාගේ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. මැසේජ් බලන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාව බ්ලොක් කරලා. ඉතින් ඔයා දුකෙන් ඉන්නවා. ඉතින් ඔයා දන්නේත් නැහැ එයා ඔයාගේ ඇත්තම සෝල්මේට්ද කියලා. ඇත්තටම එයාවද ඔයා මැරි කරන්නේ? එයාව මැරි කරන්න විශ්වෙන් අවස්ථාවක් කොට ලබා ගන්න පුළුවන්ද? එහෙමනම් කොහොමද කරන්නේ කියලා මං ඔයාට එක කියනවා. ඉතින් මේ වගේ දහසකුත් ප්‍රශ්න ඔයාට ඇති. ඉතින් අපි මේ හැම තිස්සම බලනවා මේ ප්‍රශ්න විසඳ ගන්න. මේ ප්‍රශ්න හොඳින් විසඳගෙන අපිට ඕන දේවල් ලබා ගන්න. ඉතින් අපිට මේ සියලු ප්‍රශ්න විසඳ ගන්න විශ්වය විසින් දී ඇති විශ්වයේ සැලසුම දැනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මෙම ඉරනම් ප්‍රස්ථාරය. ඒ කියන්නේ ඩෙස්ටිනි මැට්‍රික් chart එක. මේක ඇත්තටම අංක විද්‍යාවට අනුකූලව විශ්වය හා බැඳුණු විශ්වයේ ශක්තිය මනින ප්‍රස්ථාරයක්. මේක හරිම ඇකියුරේට්, හරිම නිවැරදි. හරිම දේ විතරයි මේකේ තියෙන්නේ. ඔයාට හැම දෙයක්ම කරගන්න පුළුවන්ද? එහෙනම් විශ්වයෙන් ඒ දේවල් ලබා ගන්න ආකාරය ගැන අපිට මේන් බලන්න පුළුවන්. අපි හිතමු ඔයා ආදරය කරන කෙනා ඔයාට ඕනේ. ඔයා කැමති එයාව මැරි කරන්න. එයා විතරමයි ඔයාට ඕනේ.
ඉතින් අපිට පුළුවන් මෙම chart එක මෙම ඉරණම් ප්‍රස්ථාරය මගින් ඒක අහන්න. ඒ කෙනා ඔයාට ඇත්තටම කැළපෙනවද? එයා ඔයාට සුදුසුද? නුසුදුසු නම් ඔයාට සුදුසු කෙනා කවුද? එයා මොන වගේ කෙනෙක්ද? මේ වගේ දේවල් අපිට මෙම ප්‍රස්ථාරය මගින් දැනගන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් බලමු. ඔයාට ලොකු මුදලක් අවශ්‍යයි ඔයාගේ ගේ සින්න වෙලා ගේ බේරගන්න. එහෙමත් නැත්තම් වාහනේ ලීස් එරියස් වෙලා එරියස් ගෙවන්න ඔයාට තියෙනවා. සල්ලි පොලියට අරන් වටේටම ඔයා ණය වෙලා ණය ගෙවන්නත් තියෙනවා. ඔයාට ගෙදර ඉන්නත් නැහැ. නැත්තම් ඔයාට අලුත් ගයක් හදන්න ඕන, ලෝන් එකක් ගන්න ඕන, අලුත් වාහනයක් ගන්න ඕන. මේ වෙලාවේ ඒකටත් සල්ලිමයි. සල්ලි ලබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවද? ඔයාට ඒවා කරගන්න මුදල් ලබා ගන්න පුළුවන්ද? ඉතින් ඔයා එක සැලසුම් සකස් කරනවා. ඔයාට ඒවත් අසාර්ථක වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට ඒවා කරගන්න ඒවා ලබා ගන්න පුළුවන් වෙන විදිය ඔයාට හිමි ඉරණම් ප්‍රස්ථාරය මගින් මම ඔයාට කියනවා. අපිට පුළුවන් ඉරණම් ප්‍රස්ථාරය ඩෙස්ටිනි මෙට්‍රික් chart එක උපයෝගී කරගෙන අපිට අවශ්‍ය මම සඳහන් කරපු දේවල් උනත් ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් ලබා ගන්න ඔයාට කරන්න ඕන හරියද කරන්න ඕන පිළිවෙල විශ්වෙන් දැනගන්න ඔයාට පුළුවන්. ඒ වගේම තවත් ගොඩක් දේවල් ඔයාගේ විවාහය, දෙමව්පියන්, වැඩිහිටියන් ගැන, පෙර ආත්මය, පසු ආත්මය, දරුවන් ගැන, අධ්‍යාපන ජයග්‍රහණ, විදේශගත වීම, විදේශගත වෙන්න පුළුවන්ද? මේ වගේ සෑම දෙයක්ම මම සඳහන් කර ඉරණම් ප්‍රස්ථාරය මගින් ඔයාට ඉදිරි වීඩියෝ වලින් ගෙනෙන්න. ඉදිරියේදී ජීවිතේ අවශ්‍ය කරන සෑම දෙයක්ම මම මෙම ඉරණම් ප්‍රස්ථාරය මගින් ඔයාට කියනවා. ඔයාට මෙම ඉරණම් ප්‍රස්ථාර පිළිබඳ වීඩියෝ මාලාවක් මගේ බාසිරාස් channel එකේ මම ඉදිරියට ගෙන එන්නම්. ඉතින් ඔයා මගේ බාසිරාස් channel එක subscribe කරලා තියාගන්න. මම එම බාසිරාස් channel එකේ link එක මෙම වීඩියෝ එකේ comments දාන තැන උඩින්ම දාලා තියන්න. ඔයාට එතනින් එම වීඩියෝ එක පහසුවෙන් බලන්නත් පුළුවන්. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේම යාළුවන් අතරේ share කරන්න. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්. සතුටින් ඉන්න.